හරි අපි මේ කර්මාන්ත පාඩමේ මේ මුල් කොටස කරලා ඉවර කරා අර 5M කතාව 5S කතාව ඊට පස්සේ ප්‍රතික්‍රියා කුටීරය කියන කොටස් ටික ඉවර කරා. අපිට ඉතුරු වෙලා තිබ්බා මේ අර කර්මාන්ත පාඩමට අදාළ ප්‍රධාන කර්මාන්ත පහක් තියෙනවා. ඒ කර්මාන්ත පහ ගැන පොඩ්ඩක් කතා කරන්න තිබ්බා අපිට. හරි. ඒ කොටස තමයි මේකින් අපි කතා කරන්න යන්නේ. විභාගයට ගත්තොත් බොහෝ වෙලාවට 5M සංකල්ප 5S7 ඇවිල්ලා තියෙනවා හුඟක්. MCQ වලට මේක ටාගට් කරලා තමයි හුඟක් තියෙන්නේ. මේ සැරේ ඒ වුණාට ගිය පාරත් ආවේ නැති නිසා මේ පාර එසේ එකට එන්නත් පුළුවන්. හරි. ඒක නිසා මේ ටික ඉතා වැදගත් කොටසක් මේකේ තියෙන වචනයක් නෑර මතක තියෙන්න ඕනේ. මේකේ කියන ඒවා ටික. හරි. මේ ටියුට් එක වගේ තියෙනවා නෝට් එක තියෙනවා සම්පූර්ණ නෝට් එකම තියෙනවා මේ ඔයාලා print out එකක් ගත්තා නම් හරි පිටු සාමාන්‍ය 15ක් 14ක් තියෙනවා print out එක අරගෙන බලන්න ගත්තා හරි හරි පළවෙනි පිටුවට આવොත් එහෙනම් පළවෙනිට තියෙන්නේ සබන් හා සේදුම්කාරක නිෂ්පාදනය කියන කොටස එතන මොකද ඉස්සෙල්ලාම කතා කරන්නේ අපි විශේෂයෙන්ම කතා කරන්නේ සබන් ගැන සබන් නිෂ්පාදනය හරි එතකොට අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරන්න ඕනේ හතර දෙනෙක්ම මෙතන කියලා තියෙනවා. කර්මාන්තයේදී පළවෙනි එක තමයි ශාක තෙල් හෝ සත්තු තෙල්. ඔය දෙකේ එකක් තියෙනවා. ඊළඟ එක පෝස්ටික් සෝඩා. ඒ කියන්නේ NaOH තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ හදන්නේ රෙදි සෝදන සමන්න තමයි NaOH ඕන වෙන්නේ. KOH පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍ය වෙනවා. සමහි ආලේප කරන්න සබන් නිෂ්පාදනයට හරි ගොක කරලා ඔය ලද්දරු සබන් වලට තමයි මේ KOH එක ගන්නෙ NaOH එක තමයි පොඩ්ඩක් සමට පොඩ්ඩක් කවුල් කියලා කියනවා ඒක නිසා තමයි KOH ගන්න අර සිනිඳු සමක් තියනවා නම් එහෙම ගන්න KOH එක හරි මේ දෙක එකක් තියෙන්න ඕනේ මේ ඩබල් එකක් KOH හෝ NaOH මේ දෙක එකක් පළවෙනියටම තියෙන්න ඕනේ තමයි ශාක තෙල්. ඒක හරි කතා දෙකක් නෑ. ඒක ශාක තෙල් වලට අපි පොදුවේ කියන සත්තු තෙල් හා ශාක තෙල් වලට ට්‍රයිග්ලිසරයිඩ් කියලා. කවුද මේ ට්‍රයිග්ලිසරයිඩ් කියන එක අපි පස්සේ කතා කරනවා. ට්‍රයිග්ලිසරයිඩ් කලින් ඉගෙනගෙන තියෙන කෙනෙක්. ඊට පස්සේ තුන්වෙනි අමුද්‍රව්‍ය වශයෙන් අපිට අවශ්‍ය වෙනවා ජලය. ඒ වගේම තව වැදගත් කෙනෙක් ඉන්නවා NaCl සෝඩියම් ක්ලෝරයිඩ්. ලුණු විතර තියෙන ලුණු. හරි. ඊට පස්සේ මේක ප්‍රතික්‍රියාව කියලා දීලා තිනවා මේක මේ වැඩේ සිද්ධ වෙන විදිහ ගැන පියවරෙන් පියවර කතා කරන්න කලින් මම ඉස්සෙල්ලාම මේ නෝට් එකේ කෙලින්ම ඕවර්විව් එකක් දීලා තිනවා මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. මේකේ මේ හිතේ අදහසක් ගන්න. හරිද? එතකොට බැලුවොත් එහෙම මේ කොටස ගැන කතා කරන්නේ මේක තමයි අතරම වැදගත්ම දේ මේ නෝට් එකේ තියෙන. හරි. ප්‍රතික්‍රියාවෙන් සිද්ධ වෙනවා මෙන්න මේ වගේ කතාවක් තමයි වෙන්නේ. මුලින්ම ට්‍රයිග්ලිසරයිඩ් නැත්නම් ශාක තෙල් සත්තු තෙල් කියන කෙනා NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා අවසානයේදී මේ සපෝනීකරණය කියන ක්‍රියාවලියට භාජනය වෙනවා. එතන තියෙන අතර රත් කරලා කලවම් කිරීම. අවසානයේ ඵල වශයෙන් ලැබෙනවා ග්ලිසරෝල් සහ සෝඩියම් සෝඩියම් ට්‍රයිස්ටියරේට් කියලා කියනවා. ඒ කියන්නේ සබන් ලැබෙනවා. හරි. මෙයා
මෙයා සහ මෙයා ඵල දෙකක් ලැබෙනවා. ප්‍රතික්‍රියා එකක් දෙකක් තියෙනවා. මෙයා ප්‍රතික්‍රියා එක, මෙයා ප්‍රතික්‍රියා එක දෙක. ඵලත් දෙකක් ලැබෙනවා. ඕකෙන් වැදගත්ම ඵලය වෙන්නේ මෙන්න මේ සබන් කියන කෙනා. අපිට මෙතනදී වැදගත් කෙනා වෙන්නේ සබන් කියන කෙනා. හරි. එතකොට මේ ග්ලිසරෝල් කියන කෙනා අතුරු ඵලයක් වශයෙන් ලැබෙනවා. ග්ලිසරෝල් කියන්නේ මේ නරක එකක් නෙමෙයි. එයාවත් අපි පාවිච්චි කරනවා ඒ ආලේපන වර්ග එක එක අන්න ඒවට එහෙම මේ ග්ලිසරෝල් පාවිච්චි කරනවා. හරි. يعني රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයට පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ යටින් කියලා තියෙනවා මේ උදාහරණ ලෝරික් අම්ලය සහිත ට්‍රයිග්ලිසරයිඩේ සැපොනීකරණය පහත පරිදි වේ කියලා දීලා තියෙනවා. දැන් මොකද්ද මේ කියන්නේ කියලා බලමු. ලෝරික් අම්ලය තියෙනවලු. ඔහොම තියෙනවා. හරිද? දැන් ඔය කතා කරන්න යන්නේ අපි මේ ජෛවාණු පාඩමට ආයෙ පොඩ්ඩක් එන්න ඕනේ. මේ ජෛවාණු පාඩම. ජෛවාණු පාඩමේ මෙන්න මෙහෙම කතා ටිකක් කිව්වා මතකයි. ජෛවාණු පාඩමේ අපි තුන්වෙනි ජෛවාණු වශයෙන් ඉගෙන ගත්ත ලිපිඩ කියන කෙනා. ලිපිඩ. ලිපිඩ විවිධ ආකාරවලින් ඉන්නවා කියලා කිව්වා. ට්‍රයිග්ලිසරයිඩ් මේ ඊට පස්සේ ඔය විවිධ විවිධ ආකාර හතරක් මට මතක විදිහට ඔව් හතරක් යටතේ කතා කරනවා. හරිද? එතකොට ඕකේ ට්‍රයිග්ලිසරයිඩ් කියන්නේ එක්කෙනෙක් වෙනවා. උතනින්. හරිද? ඒ කියන්නේ අතරම ට්‍රයිග්ලිසරයිඩ් කියන්නේ ලිපිඩ. එලිම කිව්වා. ඒතර මේ ට්‍රයිග්ලිසරයිඩ් ගත්තොත් එහෙම එයාව හැදෙන්නේ කොහොමද කියන එක එතනදී කතා කරා. ට්‍රයිග්ලිසරයිඩ් හැදෙන්නේ මේදම්ලයකුයි ග්ලිසරෝල් අණුවකුයි. මේදම්ලයකුයි ග්ලිසරෝල් අණුවකුයි නැත්නම් ග්ලිසරෝල් කිව්වත් එකයි ග්ලිසරීන් කිව්වත් එකයි. මේදම්ලයකුයි ග්ලිසරෝල් අණුවකුයි එකතු වෙලා තමයි ට්‍රයිග්ලිසරයිඩ් හදන්නේ. හරි. එතකොට මේදම්ලයක් කියන්නේ ඉතා දිගු දාමයක් තියෙන එක කාබන් දාමයක් තමයි මේ දම්ලය කියලා කියන්නේ. විතර උදාහරණයක් වශයෙන් දෙනවා මේ ලෝරික් කියන මේ දම්ලය ගැන. ලෝරික් කම්බි. එතකොට එයාගේ ඇවිල්ලා C12යි මේ උදාහරණයක් වශයෙන් ආදී ලෝරික් කියන එක මේ දම්ල ගණනාවක් තියෙනවා. ලෝරික් කියන එකේ C12යි H24යි O2යි කියන එක තමයි ලෝරික් කියලා කියන්නේ. එතකොට එයාගේ ව්‍යුහය බැලුවොත් එහෙම මෙන්න මේ වගේ ව්‍යුහයක් තමයි තියෙන්නේ. මුලින්ම තියෙනවා මෙහෙම කෑල්ලක්. මෙයා ඇතර ඇවිල්ලා කාබොක්සිලික් අම්ලයක්. මෙහෙම එකක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම කාබොක්සිලික් අම්ලයක්. ඊටු ටික ඔක්කොම තියෙන්නේ කාබන්ලා විතරයි. කාබන්ලයි හයිඩ්‍රජන්. පීලියට සෙට් වෙලා හතර පිරෙන්න සෙට් වෙලා ඉන්නවා කාබන්ලා විතර එක්කෙනෙක් ගියා නම් තව කාබන්ලා 11ක්. මොහොම පීලියට සෙට් වෙලා හයිඩ්‍රජන්ලත් ඔය හැම එක්කෙනාටම සෙට් වෙලා තමයි ඔය ලෝරික් අම්ලය කියන මේද අම්ල අණුව හැදෙන්නේ. හරිද? ඒතර ඕක අපිට මෙහෙම දැන් කාබන් අණු 12ක් ඇද ඇදින්න එක ප්‍රශ්න සහගතයි. මොකද පොතේ ඉඩ නැහැ. ඕක එහෙන ගැටලු. ඒක නිසා අපි මේකට ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. මෙයා වෙනුවට දාන්න පුළුවන් කෙටි ව්‍යුහ. හරිද? ඉතින් එක කෙටි ව්‍යුහයක් තමයි මෙහෙම අර මුල කෑල්ල කොහොමත් අඳිනවා මේ කාබොක්සිලික් කෑල්ල. ඊතුරු කාබන්ල ටික අපිට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. මෙහෙම සික්සැක් එකක් වගේ. හරි. මේකේ මේ හැම කෙලවරකම කාබන් කෙනෙක් ඉන්නවා. මෙතන එක්කෙනෙක් ඉන්නවා. මෙතන එක්කෙනෙක්, මෙතන එක්කෙනෙක්. ඒ කියන්නේ මේ සික්සැක් එකේ දිග තියෙන්න ඕනේ මේ කෙලවරවල් 11ක් වෙනකම්. හරිනම් ඒක සාමාන්‍යයෙන් එහෙම අඳින්න අවශ්‍ය නැහැ. මේ හැම තැනකම මේ කෙලවරක ඉන්නවා කාබන් කෙනෙක්. 5යි, මෙතන 6යි, 7යි, 8යි, 9යි, 10යි, 11යි. මේ විදිහට අඳගන්න ඕන.
කොහොම ඔය විදිහට අඳින්නත් පුළුවන්. ඒක එක කෙටි ක්‍රමයක්. එහෙමත් නැත්නම් තව ලේසිම ක්‍රමේ තමයි මේකේ මේ කැල්ල කොහොමත් අඳින්න ඕනේ. මේ පැත්තේ ඔක්කොම ටික අපි R කාණ්ඩයක් කියලා ගන්නවා. කාබන් ලයි හයිඩ්‍රජන් ලයි ඉන්න ඕනම කාණ්ඩයක් අපිට R කාණ්ඩයක් කියලා නම් කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මේ අන්තිම විදිය වඩාත් පහසුයි. හරිද? එතකොට ඔය තමයි මේ ධම්ම ගැන කිව්වේ. මේ ධම්ම ගණනාවක් තියෙනවා. සංතෘප්ත මේ ධම්ම තියෙනවා. අසන්තෘප්ත මේ ධම්ම තියෙනවා. සංතෘප්ත කියන්නේ මේ ditth බන්ධන නැති අය. සංතෘප්ත කියන්නේ ditth බන්ධන තියෙන අය. දැන් මේ ලෝරික් ඔය ගත්තොත් සංතෘප්ත කියන්නේ එයාගේ ditth බන්ධන තිබෙන්නේ නැහැ. අසන්තෘප්ත කට්ටියක් ඉන්නවා. හරි. ඒගොල්ලන්ටත් පුළුවන් හදන්න මේ ට්‍රයිග්ලිසරයිඩ්. ඒතර ග්ලිසරෝල් ගැන කතා කරොත් එහෙම ග්ලිසරෝල්ගේ ව්‍යුහය මේ වගේ. කාබන්ලා තුන් දෙනෙක් කොහොම පේලියට පල්ලෙහාට යනගෙන යනවා. ඊළඟට මෙයාට එච්ලා දෙන්නෙක් ඉන්නවා. මෙයාට එච්ලා එක්කෙනයි මෙයාට එච්ලා දෙන්නෙක්. මෙයාට OH එකයි මෙයාට OH එකයි මෙයාට OH එකයි. ග්ලිසරෝල් කියලා කියන්නේ ඕල් කෑල්ලක් වෙනවා කියන්නේ මේ අනිවාර්යෙන්ම ඇල්කොහොලයක්. ඒ කියන්නේ OH කෑල්ලක් තියෙන්නම ඕනේ. හරිද? ඒකිනුත් නිකන් පොඩි අයිඩියා එකක් තියාගත්තේ. හරි. ඔය දෙන්නම එකතු වෙලා තමයි ට්‍රයිග්ලිසරයිඩ් හැදෙනවා කියන්නේ. මේ දෙන්නම එකතු වෙලා. හරි. එතකොට මේ මොකේද මේ ග්ලිසරෝල් අණුව ගත්තාම එයාගේ වැඩිපුරම කැඩෙන්න කැමති මෙතනින්. කාබොක්සිලික් අම්ලය වැඩිපුරම කැඩෙන්න කැමති මෙතනින්. මේ කාබොක්සිලික් අම්ලය කියන්නේ මේ දම්ලේ කැඩෙන්න කැමති ඔතන. එතකොට ওই විදිහට කැඩීමක් සිද්ධ වෙනවා මේ දෙන්නව කලවම් කරද්දී. කැඩිලා මේකේ මේ පැත්තේ ටික ඔය ටික ගිහිල්ලා මෙයත් එක්ක සෙට් වෙනවා. මෙයාගේ මෙන්න මේ කෙලවරට සෙට් වෙනවා. හරිද? දැන් එතකොට ඇත්තටම එහෙම සෙට් වෙන්න නම් මේ දම්ල වගේ මේ ව්‍යුහ තුනක් ඉන්න ඕනේ. මොකද කෑලි තුනක් තියෙනවානේ. ඔයත් තුන් දෙනෙක් යනවානේ. ඒක නිසා අනිවාර්යෙන් මේ දම්ල තුනක් ඉන්න ඕනේ. මේ දම්ල තුනක් තමයි ග්ලිසරෝල් එක අණුවක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. එක්කෙනෙක් ගිහිල්ලා මේ උඩ තැනට ජොයින් වෙනවා. තවත් ඒ වගේම අණුවක් හෝ වෙනත් එකක් වෙන්න පුළුවන්. ගිහිල්ලා මෙතෙන්ට ජොයින් වෙනවා. තවත් එකක් ගිහිල්ලා මෙතෙන්ට ජොයින් වෙනවා. ඒතර අණු තුනක් ජොයින් වෙන්න පුළුවන්. කොහොම අණු තුනක් ජොයින් වෙලා අවසානයේදී හැදෙනවා ඒ ට්‍රයිග්ලිසරයිඩ් අණු අදින කොටත් ඉස්සෙල්ලාම අර පිළිවෙලම තමයි. සීලා තුන් දෙනෙක් ඇඳගෙන ඉන්න පීලියර පහලට උඩ එක්කෙනාට එච්ලා දෙන්නයි මැද එක්කෙනාට එච් එකයි යට එක්කෙනාට එච්ලා දෙන්නයි. ඉරි කැලක් ගෙහුවා. ඊළඟට දැන් අරයාගේ පිටිපස්සේ කැලේ ටික ඉඳලා ලියාගෙන ඉන්න ඕනේ. මේ දම්ලේ පිටිපස්සේ ඉඳලා ලියාගෙන ඉන්න ඕනේ. ඒතර එයාගේ එච් එක ගිහිල්ලා තිබ්බේ O එකයි C ඩබල් බොන්ඩ් O. මම ඊටු ටිකට R කියලා දාන්න දැනට. ඔය විදිහට තමයි ට්‍රයිග්ලිසරයිඩ් අණුවක් නිර්මාණය වෙන්නේ. මෙතනදී මේ එකතු වෙන මේ දම්ලේ අණුව මෙතන මේ R කාණ්ඩ එකිනෙක වෙනස් වෙන්න පුළුවන්. ලෝරික් අම්ලයේද පාමටික් අම්ලයේද වික්සිටික්ද කියන අණුව ඔයක වෙනස් වෙන්න පුළුවන්. එක එක්කෙනාව ජොයින් වෙලා එක එක විදිහ ට්‍රයිග්ලිසරයිඩ් හැදෙන්න හැකියාවක් තියෙනවා. හරි. දැන් ඔන්න මේ කතා කරේ මේ කලින් කොටසක්. මතක් කිරීමක් කරීමේ තින්නේ මේ ජෛවාණු පාඩමේ තිබ්බ කැලේ. ඒ වගේම මෙතනදී මේ ඉතුරු ආනේ තව කැලලක්. මෙන්න මේ H කොටස සහ මෙතන OH ලා තුන් දෙනෙක් ඉතුරු වෙනවා. ඔය OH ලා තුන් දෙනයි මෙතන තියෙන මේ දම්ල හැම එකකින්ම H ගාන පිට කරනවා. එතකොට එතනත් H ලා තුන් දෙනෙක් එනවා.
ඔය OH ලා තුන් දෙනයි H ලා තුන් දෙනයි එකතු වෙලා H2O අණු තුනකුත් නිකුත් කරනවා අවසානයේ. හරි. ඊටම මතක තියාගන්න මෙතන ඒතකොට ට්‍රයිග්ලිසරයිඩ් විතරක් නෙවෙයි මේකෙදි ජලය අණු තුනකුත් හදනවා. හරි. ඔය තමයි ජෛව අණු කෑල්ල මම මතක් කරේ. හරි. ඊට පස්සේ අපි යමු මේ සබන් පාඩමට ආයෙ. ඒතර සබන් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරන්නේ මෙන්න මේ අපිට අරකින් ඵලයේ වශයෙන් ලැබිච්ච ට්‍රයිග්ලිසරයිඩ් මෙන්න මෙයා මෙයා තමයි මෙයා ඇවිල්ලා අතරම මේ ශාකවල සත්තුන් විදිය තෙල් ලිපිඩ මෙයා තමයි අපේ ඊළඟ එකේ ප්‍රධාන අමුද්‍රව්‍ය සබන් නිෂ්පාදනය. මම ආයෙ පාරක් view හඳින්නම්. ඉතින් මෙතනදී වෙන ප්‍රතික්‍රියාව අපි උඩින්ම ලියාගෙන ඉමු ඉස්සෙල්ලාම ග්ලිසරෝලුයි NaOH උයි දාලා අවසානට ගන්නවා. සෝරි ග්ලිසරෝල් නෙවෙයි. වැරදුනා. ඊතලෙත් ගහලා වැරදි කෙනෙක් ඉන්නවා. ට්‍රයිග්ලිසරයිඩ් ග්ලිසරෝල් මෙතනදී අවශ්‍යම කෙන අපේ සබන් නිෂ්පාදනය සිද්ධ වෙනවා. ඉතින් මෙතන තිබ්බේ අපි උනේ අදින්නම් ආයේ C3ක් ඇඳලා උඩ එක්කෙනාට H ලා දෙන්නයි මැද එක්කෙනාට එක්කෙනයි H යට එක්කෙනාට H ලා දෙන්න. ඊළඟට O ලා තුන් දෙනෙකුත් දාගෙන යන්න. ඊළඟට C අකුරු තුනකුත් දැම්ම එකේ. ඊට පස්සේ ඊළඟ කෑල්ල තමයි R කාණ්ඩයක් එන්නේ. හරි. එතන ට්‍රයිග්ලිසරයිඩ් මෙයත් එක්ක එකතු වෙන්නේ NaOH අණු තුනක්. NaOH අණු තුනක්. මෙතනත් කැඩීම සිද්ධ වෙන්නේ මේක බලා ගන්න පුළුවන් මේ දැන් අපි ඉන්නේ දැන් මේ පළවෙනි පිටුව ඉවරයි ඇත්තටම ඊට පස්සේ දෙවෙනි පිටුවේ මේ දැන් දෙවෙනි පිටුවේ කොහොමද වෙන්නේ කියලා තියෙනවා ඇත්තටම මේක ලස්සනට ඇඳලා දීලා මේ කැඩෙන්නේ අර විදිහම තමයි මෙතන මේ OH එකකින් NaOH කැඩෙනවා OH ළඟින් ඊට පස්සේ මේක කැඩෙන්නේ අර කලින් එකෙත් H ගියා වගේ මේකේ CH2 කැලලක් තමයි ගැලවිලා යන්නේ. ඒතර මෙතන මේ ව්‍යුහයයි Na කැලලයි එකට එකතු වෙනවා. එහෙම එකතු වෙලා අවසානයේ හැදෙනවා සබන්. සබන් එතකොට අපි ලිව්වෑගේ මෙහෙම NaOH ඔන්න ඔය විදිහට ලිව්වයි. එහෙම නැත්නම් අපි කෙටියෙන් අපි ලියනවා මේක RCOONA කියලත් ඔය දෙකම එකයි. මේ සබන් මේ වෙන්න වැරදි මාරු වෙලා තියෙන්නේ. හරි. ඔය සබන්
ඊට පස්සේ ඉතුරු වෙච්ච කොටසයි මේ ඉතුරු වෙච්ච මේ තුනේ සෙට් එකයි මෙතන ඉතුරු වෙච්ච OH ලා සෙට් එකයි OH ලා තුන් දෙනායි එකතු වෙලා හදනවා ග්ලිසරෝල්. ග්ලිසරෝල්ගේ ව්‍යුව වෙන්නේ අතන CH අර තුන් දෙනෙක් එකට එද්දි ඇලවිලා හිටපු එක මේ ඉන්නේ එයාට සෙට් වෙනවා අතනින් OH ලා තුන් දෙනෙක්. දැන් උඩ එකත් එක කම්පෙයාර් කරලා බලුවොත් දැන් මෙහෙම හැදෙනවා. මෙන්න මේ නිල් පාටින් අඳපු එක්කෙනා තමයි අපිට අවශ්‍ය කෙනා. මෙයා තමයි අපේ වැදගත් කෙනා. සබක්. හරි. මේ දෙක මම මේ කම්පෙයාර් කරලා බලුවොත් උඩ එකයි යට එකයි. දැන් උඩ එකේ වෙලා තියෙන ට්‍රයිග්ලිසරයිඩ් සැදීම. ට්‍රයිග්ලිසරයිඩ් හදන එක. ඕක අනිත් පැත්තට යන්නත් පුළුවන්. ඒ ට්‍රයිග්ලිසරයිඩ් ජලය දාලා කවුරු හරි අම්ල උප්පේට එක දාලා අනිත් පැත්තට ගිහිල්ලා මේ ග්ලිසරෝලුයි මේ දම්ලා හදන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙතනත් වෙලා තියෙන්නේ ට්‍රයිග්ලිසරයිඩ් එකට ජලය දාලා ඕන්න අපිට අනිත් පැත්තට මේ දම්ලා ග්ලිසරෝලුයි ගන්න පුළුවන්. මෙතනත් ඒ වගේ තමයි ජලය වෙනුවට හැබැයි දාලා තියෙන්නේ NaOH. අතන H2O නේ. හරි. ඒතර මෙතනදී වෙන්නේ අතන මේ දම්ලේ H එක වෙනුවට මෙයාගේ සෙට් වෙන්නේ Na කෑල්ල. එච්චරමයි වෙනස වෙන්නේ. මෙතන මේ දම්ලේ මෙයන් H2O වෙනුවට NaOH දැම්මේ. ඒක නිසා මෙතන මේ දම්ලේ H වෙනුවට ඉතින්ට Na කෑල්ලක් එනවා. ඕක තමයි සබන් කියලා කියන්නේ. මේකේ හොඳට බැලුවේ මේ කෙටියකින් බැලුවොත් ඔන්න එතන H එකට Na කෑල්ලක් සිත් වෙනවා. එතකොට අපිට ලැබෙනවා කෙලින්ම සබන්. හරි. ඔය විදිහට ට්‍රයිග්ලිසරයිඩ් විභේදනයෙන් අපිට ඊට පස්සේ කතා කරනවා මේ ජෛව ඩීසල්. ඒකත් යන්නේ ওই විදිහම තමයි. ට්‍රයිග්ලිසරයිඩ් මේ කෑලි දෙකකට කඩලා. හරි. ඒතරොන්න මේ ප්‍රතික්‍රියාව හොඳට මතක තියෙන්න ඕනේ. මේකේ ව්‍යුහ හදින්න ඒ ටික මතක තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ මං කිව්ව අර මෙතන තියෙන්නේ මේ කොහොමද වැඩේ වෙන්නේ කියලා මේකෙදි KOH දාලත් වැඩේ වෙන විදිහ කියලා තියෙනවා. KOH දැම්ම කියලා වෙනසක් නෑ අතර NA වෙනකොට K වදින එක විතරයි වෙනසකට වෙන්නේ. KOH දාලා ලදරු සබන් හදන හැටිත් තියෙනවා මේ කොටසේ. ඊට පස්සේ තියෙනවා මේ සබන් අණුවක ව්‍යුහය කියලා කෑල්ලක්. මේ සබන් අණුවක් ගත්තාම මේ සබන් අණුවක ව්‍යුහය සැලකුවොත් මං කියවනේ අර මේ දම්ලයක්ම තමයි මේ දම්ලේ හැඩේම තමයි වෙනස කර තියෙන්නේ H එකට N එකක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ මේ මෙතන H එකක් නෙමෙයි තියෙන්නේ N එකක්. එහා පැත්තට R කාණ්ඩයක් ඉන්නවා. මං කියවනේ මේ තියෙන උපරිම කෙටි කරපු විදිය. මේක මට තව ටිකක් විහිදලා ගත්තොත් අඳින්න පුළුවන් විදිය තමයි මෙහෙම. හරි. ඔය විදියට එන්න. එතකොට මේකේදී තව ටිකක් ඕනනම් මේක සරල කරලා මෙන්න මේ කෑල්ල වෙනුවට නිකන් ඔලුවක් වගේ අඳින්න පුළුවන්. ඔන්න ඔය. හරි. එතකොට මේකේ
පිටිපස්සේ කෑල්ල බැලුවොත් එහෙම මේ දිගට තියෙන මේ සික්සෙක් හැඩේ කෑල්ල ඕකේ තියෙන්නේ තනිකර කාබනුයි හයිඩ්‍රජනුයි විතරයි. කාබනුයි හයිඩ්‍රජනුයි සෙට් වෙච්ච කෑල්ලක්. ඒතර කාබනු හා හයිඩ්‍රජන් ගත්තොත් එහෙම ওই දෙගොල්ලම නිර්ද්‍රවීය කට්ටිය. නිර්ද්‍රවීය. ඒ කියන්නේ ද්‍රවීය ද්‍රාවක වල දිය වෙන්න කැමති නැහැ. නිර්ද්‍රවීය කියන්නේ ද්‍රවීය කට්ටියත් එක්ක දිය වෙන්න කැමති නැහැ. ඒ කියන්නේ ජලයේ දිය නොවේ ඒගොල්ලෝ. ජලයට කැමති නැහැ මේ පිටිපස්සේ ඉන්න කට්ටිය. ඒක නිසා මෙයාලට ලස්සන නමක් කියනවා ජල බීතික වල්ගය කියලා. ජල බීතික වලිගය කියලා. හරි. මම හිතන්නේ මේ ටික මේ නෝට් එක ලිව්වනම් හොඳයි ඔක්කොටම වැඩි අතින් ලියන්න පුළුවන්. හරි. ඊළඟට මේ තමයි දැන් මේ කෑල්ල බැලුවොත් මේ නිල් පාටින් ඇඳලා තියෙන කොටස බැලුවොත් ඒකේ කාබොක්සිලික් අම්ලයක් ඉන්නවා. අයන තියෙනවා. ඒකේ ධන ඍණ කෑලි ඉන්නවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා ද්‍රවීය කොටසක්. ද්‍රවීය. ඒ කියන්නේ මෙයා ජලයට මාර විදිහට කැමතියි. ජලය හොඳින් දිය වෙනවා. ඒක නිසා මේකට කියනවා ජලකාමී හිස කියලා. ජලයට කැමති. ජලකාමී හිස. එතකොට මේ දැන් සබන් වල කාර්ය වෙන්නේ අපේ අතේ තියෙන තෙල් පැල්ලම් වගේව යවන එක. තෙල් හෝ ජලයේදී නොවන ද්‍රව්‍ය යැවීම තමයි සබන් වල වැඩි. ඒතර කියන්නේ නිර්ද්‍රවීය කට්ටිය යවන එක. ඒක කරන්නේ කොහොමද? දැන් හිතන්න උදාහරණයක් වශයෙන් මේ යට රූපේ දාලා දිනවා. දැන් මේ වගේ තෙල් පැල්ලමක් තිබ්බොත් එහෙම මේ තියෙන තෙල් පැල්ලම මෙහෙම තිබ්බොත් එහෙම මේක දැන් ජලයේ ඇතුලේ මේ තෙල් පැල්ලම තියෙනවා. තෙල් පැල්ලම දිය වෙලා යන්නේ නැහැ ජලයත් එක්ක. මේ සබන් ගිහිල්ලා මොකද කරන්නේ? යාළගේ අර පිටිපස්සේ වලිග කෑල්ල කැමති තෙල් වලට. නිර්ද්‍රවීය කට්ටියට. ඒ නිසා වලිග කෑල්ල තෙල් වලට සෙට් වෙනවා. එයාගේ හිස කෑල්ල කැමති ජලයට. ඒක නිසා හිස කෑල්ල ගිහිල්ලා ජලයත් එක්ක සෙට් වෙනවා. දෙපැත්ත දෙන්නත් එක්ක සෙට් වෙනවා. මෙහෙම වලිග ගිහිල්ලා ඇතුලේ තෙල් බිඳිත් එක්ක සෙට් වෙනවා. ඒතර මොකද වෙන්නේ දැන් සබන් අණු ආයේ ඒතර දෙකට කැඩිලා යන්නේ නැහැ සබන් අණුව. සබන් අණුව ඔය දෙකම එකට අල්ලලා තියාගන්නේ කරනවා. හරියනේ අර පේපර් ක්ලිප් එකක් ගැහුවා වගේ නැත්නම් අල්පෙනෙත් එකකින් පොළ දෙකක් එකට ඇලෙවුවා වගේ ඇමිනුවා වගේ අන්න ඒ වගේ වැඩක් මෙතනදී සිද්ධ වෙනවා. එතකොට ජලයත් එක්ක තෙල් හොඳින් මිශ්‍ර වීම සිද්ධ වෙනවා මේකේ නිසා. එතකොට තෙල් ටික අපිට ජලය පාවිච්චි කරලා ඉවත් කරලා දාගන්න පුළුවන් වෙනවා මේ සබන් භාවිතය නිසා. එතන ඕක තමයි තියෙන වාසිය සබන් පාවිච්චි කරන එකේ. ඊට පස්සේ තියෙනවා සබන් නිෂ්පාදන ක්‍රියාවලිය කතා කරන්න. මේකෙදි පියවර තියෙනවා හතරක්. සැපොනීකරණය ඔය ටිකත් හොඳටම මතක තියෙන්න ඕනේ. පියවර හතරෙම සැපොනීකරණය, ග්ලිසරින් ඉවත් කිරීම, සබන් පිරි පහදු කිරීම, නිමි සබන් නිෂ්පාදනය. හරි. සැපොනීකරණය. සැපොනීකරණය කියන්නේ මේ සබන් හදන වැඩේ තමයි ඇත්තටම උතන වෙන්නේ. සබන්ගේ සබන් එක බේසිකලි හදන එක තමයි කරන්නේ. ඒතර ඔකදී මුලින්ම ගන්නවා කියනවා මේ පුල කියලා තියෙනවා මැටි වර්ගයක්. එයාට පුළුවන් මේ පොඩ්ඩක් ෆිල්ටර් කිරීමේ හැකියාවක් තියෙනවා යාළුවා. කියන්නේ වර්ණක අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා මේ ඒගොල්ලොන්ට. ඒක නිසා ඒගොල්ලෝ හරහා යවනවා ඉස්සෙල්ලාම මේ ට්‍රයිග්ලිසරයිඩ් ටික. මොකද ඒක වර්ණක තියෙන්න පුළුවන් තෙල් වල ඊට පස්සේ ශාක වලින් ගන්න තෙල් තනිකර ඔය ඒකට ඔය තව විවිධ ආකාරයේ ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒක ඔක්කොම ඉවත් කිරීම තමයි එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ තමයි දාන්නේ මේකට මේ රූපෙත් දාලා තියෙනවා. මේ තියෙන්නේ සක්‍රිය පුලයත් වලින් ඉස්සෙල්ලාම අර ඒක හරහා යවන කෑල්ල තමයි මේ තියෙන්නේ. පළවෙනි පියවර. ඊට පස්සේ ඒ අතරතුරේ පල්ලෙහා සෝඩියම්
හයිඩ්‍රොක්සයිඩ් ගැන කෝස්ටික් සෝඩවලට ජලය දාන ගමන් ඉන්න එතර කෝස්ටික් සෝඩ කැටාරගෙන ඒකට එක දිය කරනවා ඉස්සල්ලාම ජලය ඊට පස්සේ තමයි තකට තමයි 150 තියෙන එන්නියෝ ද්‍රාවණයක් හදාගන්න ජලය කිලෝ එකක් දැම්මොත් එන්නියෝ කිලෝ එකක් දාලා හදන්න ඔහොම හදපු ද්‍රාවණ දෙකම ඊට පස්සේ මේ විදිහට කලවම් කරනවා මේ විදිහට කලවම් කරනවා ඒ වගේ මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 70ට ගේනවා සෙල්සියස් අංශක 70 සෙල්සියස් අංශක 70ට ගෙනල්ලා ඉතින් දෙවෙනි පියවර 70ට ගෙනල්ලා ටිකක් වෙලා තිබ්බහම මේ විදිහට ස්තර දෙකකට වෙන් වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා අවසානයේ. ඒ වගේ ලස්සනට ස්තර දෙකකට මේක වෙන් වෙනවා. ඉතින් මේ අවසාන පියවර එතනදී අපි විශේෂ දෙයක් විදිහට NaCl යෙදීම කරනවා. සෝඩියම් ක්ලෝරයිඩ් යෙදීමක් කරනවා මෙතනදී අවසානෙට. හරි. මේක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට මෙතනදී දැන් දෙන්න වෙන් වුණාම උඩින් ඉතුරු වෙන්නේ සබන් ද්‍රාවණය. උඩ ඉතුරු වෙනවා සබන් ද්‍රාවණය. යට ඉතුරු වෙනවා ජලීය කලාප කියලා. ඒක අර ඉතුරු වෙච්ච ඔක්කොම ද්‍රව්‍ය මිශ්‍රණයක් පල්ලෙහා ඉතුරු වෙනවා. හරි. මේ දාපු දේවල් ඔක්කොගෙම ප්‍රතික්‍රියා නොකරපු ටික පල්ලෙහාට යනවා. හරි. එතකොට ඒ තියෙන්න පුළුවන් දේවල් තමයි පල්ලෙහා ජලය තියෙන්න පුළුවන්. පොස්ටික් සෝඩා දිය කරන්න ගත්ත ජලය. ඒ වගේම NaOH ඉතුරු වෙලා තියෙන්න පුළුවන් තව. පොස්ටික් සෝඩා මේ ඔක්කොම ප්‍රතික්‍රියා නොකර ඉතුරු වෙච්ච තියෙන්න පුළුවන්. ඒ වගේම හදපු එකේ අතුරු ඵල වශයෙන් තියෙන ග්ලිසරීන්. ග්ලිසරීන් තනිකර ඒකේ තියෙන්න පුළුවන් ජලයේ. ඒ වගේම සල්ප වශයෙන් සබන් තියෙන්න පුළුවන්. තව හරියටම මේ ස්තර වෙන් වෙන්නේ නැහැ. සමහර සබන් අංශ මේ ජලීය කලාපෙ ඉන්නත් පුළුවන්. එහෙමත් තියෙනවා. يعني 100%ක්ම උඩට යන්නේ නැහැ. කිහිපයක් මෙහෙත් ඉන්නවා පල්ලෙයකින්. හරි. එතකොට ඔය මේ අර පල්ලෙහාකේ ඉන්න සබන් අණු වලින් තවත් වැඩි ප්‍රමාණයක් උඩට ගන්න තමයි මේ NaCl දාන එක කරන්නේ. NaCl දාන එක කරන්නේ. එතකොට තව සබන් ටිකක් මේ ජලීය කලාපේ ඉඳලා සබන් ද්‍රාවණයට ඇදගෙන්න හැකියාව ලැබෙනවා මේ NaCl නිසා. හරි. ඒක ගැන තමයි පල්ලෙහා කියලා තියෙන්නේ. මිශ්‍ර නොවන ස්තර දෙකක් හැදෙනවලු සබන් කලාපයට ගැනීමට අර පල්ලෙහා තියෙන කියව සබන් කලාපයට ගැනීමට NaCl එක් කරනවලු NaCl දාපුවම වෙන්නේ මෙන්න මේ වගේ පල්ලෙහා තියෙන වගේ වැඩ පිළිවෙලක් තමයි වෙන්නේ ඒක කියන්නේ ඒක ජලීය කලාපෙ ඉන්නේ මෙන්න මේ ඩබල් ජලයයි එයා සෝරි මේකේ ජලීය කලාපේ ඉන්න වෙන්නේ මේ මෙන්න මේ අය RCO මයිනස් අයන එක සබම් බවට පත් නොවූ අයන තියෙන්න පුළුවන් එතකොට ඔතෙන්ට එන්නේ දාපුවම මොකද වෙන්නේ ප්‍රතික්‍රියාව වම් පැත්තට බර වෙන්න ගන්නවා ප්‍රතික්‍රියාව වම් පැත්තට බර වෙලා මෙහාට යනවා වැඩිපුර මෙතින් සබන් ආය සබන් හදන්න ගන්නවා වම් පැත්තට යන නිසා සබනුයි ජලයයි වෙන්වීම ආය තව සිද්ධ වෙනවා තව පොඩ්ඩක් වැඩිපුර අපිට සබන් එකතු කරගන්න ඒක නිසා හැකියාව ලැබෙනවා ඊළඟට ඒ තියෙන්නේ හදපු විදිහ ඊළඟට පොඩ්ඩක් අපද්‍රව්‍ය බැලන්ස් කරන විදිහත් බලන්න වෙනවා අපද්‍රව්‍ය විදිහට මෙතනදී හැදෙන ඒවා ටික මේ ඉන්න දීලා දිනවා ඔක්කොම ටික ප්‍රධාන වශයෙන් දැන් ඉස්තර දෙකක් තියෙනවානේ මේ උඩ තියෙනවා සබන් විස්තරය ඒ වගේම යටින් තියෙනවා අනිත් ඔක්කොම අපද්‍රව්‍ය ටික මොකක් කියලාට ජලය තමයි තියෙන්නේ ඔගේ වැඩිපුරම ජලයයි අනිත් දූෂකයි තියෙන කොටස. ඔන්න මේ කොටස් දෙක වෙන් කරලා අරගෙන තියෙන්නේ මේ දෙකේ තියෙන අපද්‍රව්‍ය වෙන වෙනම අඳුර ගන්නයි යන්නේ. හරි. අතන මේ පල්ලෙහා කොටස නම් ඇත්තටම අපද්‍රව්‍ය එක එක. ඒක හඳුනා ගන්න දෙයක් නැහැ. මොකද ඒක නෙමෙයි අපිට අවශ්‍ය සබන් උඩ නිල් පාට එක තමයි අවශ්‍ය. හරි. සබන් එක ගත්තොත් නිල් පාට. ඒක ගත්තොත් එහෙම ඒකේ අපද්‍රව්‍ය වශයෙන් තියෙන ඒවා මේකේ හොයාගෙන තියෙනවා 5ක්.
මේ ක්‍රොස් බාටින් හයිලයිට් කරලා තියෙන්නේ පහක් තියෙනවා. පළවෙනි එක තමයි තෙල්. තෙල් කියන්නේ ඉතුරු වෙච්ච ට්‍රයිග්ලිසරයිඩ්. ශාක තෙල්, සත්තු තෙල් ඉතුරු වෙලා තව තියෙන්න පුළුවන්. ඒගොල්ලොම ඉවත් කරන්න පාවිච්චි කරනවා NaOH. තව ටිකක් දානවා මේකට. NaOH තව ටිකක් මේකට දාපුවාම අර තවදුරටත් ප්‍රතික්‍රියා නොවිච්ච ග්ලයිසරයිඩ් ඉන්නවනේ ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරලා තවදුරටත් සබන් තැදීම සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් ඕක ගානට මේ ට්‍රයිග්ලිසරයිඩ් ටිකයි NaOH ටිකයි ගානට ඉවරෙන් තමයි හදන්නේ. මේක ප්‍රතික්‍රියකට දාන්න මිශ්‍රණයට ප්‍රතික්‍රියා කූටීරයට ඒනට ගානට හරියට වෙන්නේ නැති නිසා ගොක් වෙලාට ඉතුරු වෙන්න පුළුවන් එක ද්‍රව්‍යයක්. හරි. ඒතකොට ඒ වගේ වෙලාවට ආයෙ තව අනිත් ද්‍රව්‍යනොත් ටිකක් දාලා ඒ ප්‍රතික්‍රියාව ඉතුරු ටිකක් කරලා දාන එක තමයි කරන්න ඕනේ. ඊළඟට ඉතුරු වෙන්න පුළුවන් ග්ලිසරින්. අර හැදිච්ච ග්ලිසරින් වලින් කොටසක් වගේ ඒක රැඳෙන්න පුළුවන්. ඒ වැඩිපුරම ප්‍රමාණයෙන් ජලීය ද්‍රාවණයට යනවා. ග්ලිසරෝල් කියන්නේ ඇල්කොහොලයක් නිසා හොඳට ජලයත් එක්ක දිය වෙනවා ඇත්තටම. මේ සබන් එක දිය වෙන්න කිසි අවශ්‍යතාවයක් නැහැ යාට. ඊට පොඩ්ඩක් දිය වෙලා තියෙන්න පුළුවන්. ඒ ග්ලිසරෝල් ටික යවා ගන්න මෙතනදී දානවා NaCl. NaCl. ඊළඟ තුන්වෙනියට අපිට වශයෙන් තියෙනවා NaOH. ඒ කියන්නේ වැඩිපුර ඉතුරු වෙලා තියෙන පුළුවන් NaOH. NaOH ඉතුරු වෙලා තිබ්බොත් වැඩි පොඩ්ඩක් භයානකයි. NaOH සමන් පැවතියොත් සමහා S වැනි සියුම් පටක වලට හානි වෙන්න පුළුවන්. මේක සබන් ඇඟේ ගන්න දෙයන්නේ. ඒක නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්නත් ඕනේ. මොකද එකපාරට ඇඟේ ගන්නකොට පිච්චුනොත් එහෙම මොනවා හරි වුණොත් ආය නවත්තන්න බෑ ඒක. ආපස්සට රිවර්ස් කරන්න බැරි දෙයක්. හරිද? කෑමක් වගේම තමයි. ඊට පස්සේ තියෙනවා එම නිසා NaOH ඉවත් කිරීමට සිට්‍රික්, ෆොස්ෆරික්, මේද අම්ල වැනි දුබල අම්ල එක් කරයි. එතකොට මේ ලොකු ලොකු අම්ල දාන්නෙත් නැහැ. මොකද ඊට පස්සේ මේ සමන්කට ආම්ලික වෙන්නත් පුළුවන්. ඒක නිසා සරල ඒ කිව්වේ මේ දුබල අම්ලයක් තමයි දාන්නේ. සිට්‍රික්, ෆොස්ෆරික්, මේද අම්ල වගේ. ඊට පස්සේ තියෙනවා NaCl ඉතුරු වෙන්න පුළුවන් අර වැඩේට පාවිච්චි කරලා. ඒතකොට NaCl ඉතුරු වෙච්ච ටික යවා ගන්න අපි කේන්ද්‍ර අපසාරණය කරනවා. භ්‍රමණය කරන එක කරනවා. හරි. එතකොට මේ එක එක වැඩේදී පාවිච්චි කරපු සොලියුෂන් එක මතක තියෙන්න ඕනේ. ඒ ඉතුරු වෙච්ච ඒවා ටික සහ ඒ වගේ ඒවා අයින් කරන්න කරපු වැඩේ. තව ඉතුරු වුණා එක්කෙනෙක් ජලය. ජලය 130ක් විතර තියනවලු ආරම්භයේදී ඒක 112කට පමණ අඩු කරගන්න පුළුවන්ලු. උණුසුම් කළ සබන් අඩු පීඩන කලාපයකට විසිරී යාමට සලස්සයි. අඩු පීඩන කලාපයකට විසිරීමට යාමට සලස්වීමෙන් ඒක අඩු කරගන්න පුළුවන්. ජලය ටික අඩු කරගන්න පුළුවන්. ඊළඟ තියෙනවා ශාලක නිෂ්පාදනය. ඒ කියන්නේ ෂැම්පු වර්ග ගැන පොඩ්ඩක් මතක් කිරීමක් කරලා තියෙනවා. මේ අරකේ අවසන් වෙලා සමාගික අවසන් වෙලා. දර ශාලක ගැන කියලා තියෙනවා පිගංකෝපාදී දෘඩ පෘෂ්ඨ පිරිසිදු කිරීමට භාවිත කරන පරිත්‍යාගකාරක ශාලක ලෙස හැඳින්වේ. ශාලක වලටද සබන් මෙන්ම ජලකාමී හිසක් හා ජල බීතික වර්ගයක් පවතී. මුල් කාලීනව සෝඩියම් ලොරයිල් සල්ෆේට් ශාලක ලෙස භාවිත කරන ලදී. සෝඩියම් ලොරයිල් සල්ෆේට්. හරිද? පොඩ්ඩක් ඒකත් ව්‍යුහේ මතක තියෙන්න ඕනේ මේ මොකද ගුරුවා පොතේ දීලා තියෙන ව්‍යුහයක්. මේ SO4 කෑල්ලක් තියෙනවා මේ සල්ෆේට් කෑල්ලක් ඇවිල්ලා තියෙනවා. SO4 එක පැත්තකට Na කෑල්ලකුත් දෙන්න තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා CH ලා 10යි 11යි 12. මේ දේසින් මතක තියාගන්න. CH ලා 12යි සල්ෆේට් කාණ්ඩයයි ඒකට N+ එකක් සෙට්ලා තියෙනවා. Na+ එක. ඊළඟ නමුත් මෙහි ශුද්ධජීවීන් හමුවේ ජීර්ණය නොවීම නිසා පාරිසරික ගැටලු ඇතිවිය. එයට පිළියමන් ලෙස සෝඩියම් ලොරයිල් බෙන්සීන් සල්ෆේට් හඳුන්වා දෙන ලදී. දැන් මොකද කරන්නේ මේ ශුද්ධජීවීන් හානිය අඩුයි කියලා ඒක නිසා ශාලක දිය වෙන්නේ නැති කේස් එකක් එනවා. ශාලක දිය වෙන්නේ නැති නෙමෙයි. ශාලක ජීර්ණය නොකරන කේස් එකක් ආවා. ඒක නිසා මොකද කරේ මේ උඩ අර කලින් හඳුන්වපු එක වෙනුවට අලුතෙන් එකක් හඳුන්වා දුන්නා. එයාට කියන්නේ සෝඩියම් ලොරයිල් බෙන්සීන් සල්ෆේට්. බෙන්සීන් කෑල්ලක් ඇවිල්ලා තියෙනවා මැද්දට. බෙන්සීන් කෑල්ලක් මැද්දට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතනත්
CH3 එකක් උඩින් තියෙනවා. එච්චරයි වෙනසකට තියෙන්නේ. බෙන්සීන් කෑල්ලක් මැදට ඇවිල්ලා එතනින් අතු බෙදීමක් සිද්ධ වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ සබන් වලට අදාළ chart එකකුත් දීලා තිනවා පොඩි පොඩි නෙවෙයි. මේ ගුරු පොතේ දීලා තිනවා මේක මේ සබන් ක්‍රියාවලිය සබන් නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා ගැලීම් සටහනක් වගේ දීලා තියෙනවා. පළවෙනියට තෙල් සහ පෝස්ටික්ස් වල මේ තෙල් කියලා කියන්නේ ට්‍රයිග්ලිසරයිඩ්. ට්‍රයිග්ලිසරයිඩයි NaOH දානවා. ඊට සැපොනීකරණය වෙනවා. ඒ කියන්නේ අර උෂ්ණත්වයට රත් කරන එක සෙල්සියස් 70ට මිශ්‍ර කරන එක කරනවා. ඊට පස්සේ අවසානයේදී ලැබෙන එකෙන් ලැබෙන්නේ අපිට පිරිසිදු නොකල සබන්. අර මම කලින් කිව්වා මොනවද ඒවට කියනවා මේ බොර තෙත්රොන් සබන් කියලා කියන්නේ ඒකට. මේ මෙතන තිබ්බ මේ නිල් පාටින් තියෙන තෙත්රොන් සබන්. ඒ කියන්නේ හරියටම පිළිපාතු නොකලපු සබන් අර අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය පහක් තියෙනවනේ. ඒ පහක් තියෙන සබන්. ස්තර දෙකකට වෙන් වෙනවා මෙතනදී. මේ සැපොනීකරණයෙන් පස්සේ අපිට ලැබෙන ද්‍රාවණය බැලුවොත් එහෙම ස්තර දෙකක්. එතකොට ඔය ස්තර දෙකෙන් උඩ ස්තරේ තමයි සමන් තියෙන්නේ. ඒක මෙහෙම යනවා මේ පැත්තට. අනිත් ස්තරය යට තිබ්බ ස්තරය මේ පැත්තට යනවා. මේකෙන් ජලීය කලාපය කියලා කරා. මේ පැත්තට යනවා. ඒකෙන් අපිට ජලීය කලාපෙන් කෙලින්ම වෙන් කරගන්න පුළුවන් ග්ලිසරීන්ව. එයාව මං කිව්වා අර රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයේට කෙලින්ම ගන්නවා. එයාව කෙලින්ම වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ඔය ජලීය කලාපෙම ලවණ වර්ගත් තියෙන්න පුළුවන් තව ඉතුරු වෙලා. ඒ ටිකට මොකද කරන්නේ? අලුතෙන් ලවණ ද්‍රාවණ අරගෙන ඔය ලවණ ද්‍රාවණ කියන්නේ NaCl ඒවයි එක කලවම් කරලා ආය පාරක් මෙතෙන්ට යවනවා. ඊට පස්සේ මෙතනින් දැන් අර සබන් වලක් තියෙනවනේ එන්නේ මේ වැඩිපුර අර ප්‍රතික්‍රියා නොකරපු කට්ටිය. ඒගොල්ලෝ අයින් කරන්නත් අපි කියන්නේ පාවිච්චි කරනවා කියලා NaCl. එතකොට ඒගොල්ලොන්වත් ඉවත් කරනවා මෙතනදී. ග්ලිසරීන් ඉවත් කරන්න. එතකොට පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී. ඒකෙන් ග්ලිසරීන් ඉවත් කළපු සබන් ලැබෙනවා. ඊට පස්සේ ඒකෙන් NaCl ටික ඉවත් අයින් කරන්න කේන්ද්‍ර අපසාරණය කරනවා. ඒ කේන්ද්‍ර අපසාරණයේදී ඉවත් වෙන NaCl උත් ආයෙ පාරක් පාවිච්චි කරන්න ගන්න පුළුවන් මේ විදිහට රවුමින් ගිහින්. ආයෙ යාලවත් පාවිච්චි කරනවා. දැන් ඒකත් අයින් කරලා ඉවරයි. ඊට පස්සේ ලැබෙන්නේ තෙත් සබන්. මේකෙන් NaOH ඉවත් කරන්න සිට්‍රික් අම්ලය ටිකකුත් දානවා. ඒක දාලා දුබල කරන දුබල අම්ල සබන් ඊට පස්සේ යාලා පීඩන තත්ත්වයට වේලලා ජලයත් ඉවත් කරනවා. විසිරීමෙන් ඒව කරලා ජලයත් ඉවත් කරලා ඊට පස්සේ වියලි සබන් ලැබෙනවා. වියලි සබන් වලට විවිධ පිරවුම් කාරක වර්ණක සුගඳ කාරක ඒව දාලා තමයි නිමි සබන් බවට පත් කරන්නේ. ඔය පියවර ටික ඔය හිස්තැන් වලට එන ටික පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න වෙනවා. ඉන්න පුළුවන් හිස්තැන් පුරවන්න ඔකින් කොටසක් හෝ. ඊට පස්සේ අපි යමු ජෛව ඩීසල්